මේ දැන් අර කවුද වර ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය පරිදි කීප දෙනෙක් දැන් ඇවිල්ලා ගියා. ඔබට දැනට මේ ව්‍යාපාරය කරගෙන යාම සඳහා අවම වශයෙන් මූලිකවම අත්‍යවශ්‍ය වෙලා තියෙන දේවල් පොඩ්ඩක් පැහැදිලි කළොත්. මට දැන් මේ අර ඔන්ලයින් ස්ටෝ එකක් විදිහට අපි කරන හින්දා අපිට වීඩියෝ ෆොටෝස් එතකොට WhatsApp මැසේජ් ඒවා හැන්ඩල් කරගන්න මට හොඳ ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය කරලා තියෙනවා. සමහරක් විට කෙනෙක් හිතයි දෘශ්‍යාබාධිත කෙනෙක් ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරන්නේ කොහොමද කියන එක. අපිට Android ෆෝන් එකක නම් තියෙනවා setting වලට ගියාම accessibility වල talk back ඒ ටෝක් බෑක් එක ඔන් කරාම ස්ක්‍රීන් රීඩර් එක ඔන් වෙනවා. එතන ඉඳලා ෆෝන් එක ඩබල් ටැප් යන්නේ අපි ඇඟිල්ල තියෙන තැන රීඩ් කරනවා. ඩබල් ටැප් කරාම ඒක එන්ටර් වෙනවා. ඒ විදිහට තමයි අපි ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. iPhone එකක් බැලුවොත් iPhone එකේ තියෙනවා ජෙනරල් සෙටින් වලට ගියාම accessibility ඇතුලේ තියෙනවා voice over එක ඔන් කරගත්ත ගමන් ඒක ස්ක්‍රීන් රීඩර් එක ඩබල් ටැප් යන්නේ. මුලින්ම ස්ක්‍රීන් එකට ඇඟිල්ල තිබ්බම එතන අයිකන් එක කියවනවා. එතනින් ඊට පස්සේ ඩබල් ටැප් කරාම අපිට අවශ්‍ය කරන තැන ඒක ඇතුළට එන්ටර් වෙලා අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ගොඩාක්ම accessibility හොඳ මේ iPhone එකේ තමයි. ස්තුතියි ඔබට.